හරි මේ දවස්වල රටේ ඉන්න කට්ටිය සාමාන්‍යයෙන් වීසා ඇප්ලයි කරන්න එම්බසි ඉන්ටර්විව් එකට යන කට්ටිය සෑහෙන ප්‍රමාණයක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි අලුත් පොලිස් රිපෝට් එකක් එයාලා ඕනේ කියලා තියෙනවා. එතකොට දැන් අපි පරණ පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරලා තියෙනවා නම් ඒක ආය අලුත් ඩේට් වලට හදාගන්න කියලා කියනවා. එතකොට අපි ආයෙත් පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්න යද්දි අපේ ඩීටේල්ස් වලට පරණ පොලිස් රිපෝට් එකක් ඉෂු වෙලා තියෙනවා කියලා පෙන්නනවා මෙන්න මේ විදිහට එරර් මැසේජ් එකකින්. එතකොට මේකට කරන්න පුළුවන් දේ ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමා ඔයාලා ඔයාලගේ පරණ පොලිස් රිපෝට් එක කැන්සල් කරගෙන අලුත් පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරන එක. හරි ඒකට කරන්න තියෙන්නේ පොලිස් රිපෝට් ක්ලියරන්ස් සංචේ තියෙනවා WhatsApp නම්බර් එකක් 071 859යි 29යි 90 කියන නම්බර එක. මේ නම්බර එකට ඔයාලගේ WhatsApp එක මාර්ගයෙන් මැසේජ් එකක් දාන්න ඕන. ඔයාලගේ පරණ පොලිස් රිපෝට් එකේ නම්බර් එකයි ඔයාලගේ ID නම්බර් එකයි දාලා ඔයාලට මැසේජ් එකක් ටයිප් කරන්න පුළුවන්. සිංහලෙන්ම හරි ඉංග්‍රීසි වලින් හරි ටයිප් කරන්න පුළුවන්. මේ මට අලුතෙන් පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරන්න ඕනේ. මගේ මේ තියෙන ඔයාගේ පරණ එකේ නම්බර් එකයි ID එකයි දාන්න. ඒකට අදාළ පොලිස් රිපෝට් එක කැන්සල් කරන්න කියලා ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. එතකොට එයාලා දවසක් හෝ දවස් දෙකක් ඇතුළත ඔයා දාපු මැසේජ් එකට රිප්ලයි කරනවා. දැන් හරි ඔයාලට අලුත් එකක් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. අන්න එහෙම කරා නම් ඔයාලට මේක ටක් ගාලා කරගන්න පුළුවන්. මොකද මේ පොලිස් ක්ලියරන්ස් සංචයේ තියෙන නම්බර්ස් වලට කතා කරාට වැඩක් නැහැ. එයාලා කියන්නේ මේකට මැසේජ් එකක් දාන්න කියලා.